ගොඩක් දුර යනවා නම් අපි සීට් එකක් බුක් කරගන්න කියලා ඒ විදිහ තමයි මේ වීඩියෝ එක පෙන්වන්න ඔයාලා මම මේ කරන හැමදේම ඒ ස්ටෙප් වලටම කරන්න. මේක CTB බස් වල අපි සීට් බුක් කරන එකක් තමයි මේ තියෙන්නේ. ප්‍රයිවට් බස් වල මේකෙන් බුක් කරන්න බෑ. from කියන කොටසේ අපි මේ යන්න පටන් ගන්න තැන දාන්න. ඊට පස්සේ 2 කියන කොටසේ තමයි ඔයා ගිහිල්ලා ගමනාන්තය කියන්නේ ඒ කොටස දාන්න. මේක ඉදිරියෙන් තියෙන්නේ ඔයා කවදද යන්නේ කියන දිනේ වෙනස් කරන්න. ඔයා යන ගමනාන්තය දක්වාම සීට් එක ඔයා නගින්නේ කොතනද? ඒ නගින තැන බස් එක නගින තැන එනකම් ඔයාලට සීට් එක තියෙනවා. සමහරවිට සීට් එක කරාට පස්සේ සීට් එක මගදී ඔයා නැංගුවොත් ඒ සීට් එක ඔයාලට ඒ විදිහටම ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා ඊළඟ කොටස 2 කියන කොටසත් ඔයා පුරවන්න ගමනාන්තය තමයි අවශ්‍යතාවය තියෙන්නේ. ඔයාට යන්න අවශ්‍යතාව තියෙන දිනයත් ඉතින් තියෙන දින කැලෙන්ඩරෙන් දාන්න පුළුවන්. ඒ විදිහට දාලා තමයි අපි යන්න දිනය මාක් කරගන්න ඕනේ. අපිට සාමාන්‍ය සතියකට වගේ කලින් ඕනනම් සීට් එකක් බුක් කරගන්න පුළුවන් ඒ අවශ්‍ය බස් එකේ. ඔයාලා නෝමල් මැසේජ් එකේ බස් එක සාමාන්‍යයෙන් මාක් කරන ටයිම් එකත් කොන්දොස්තර මහත්තයාගේ ෆෝන් නම්බර් එකත් ඔයාලට මැසේජ් එකක් දෙනවා. ඉතින් අපිට පාසුයි ඒක නිසා බස් එක හොයාගන්න. හරි දැන් මේ ටික පුරවලා ඉවර නම් අපි ඊළඟට ඉතිරි තියෙන සර්ච් කරන කොටස සර්ච් කරමු. එතකොට අපිට එනවා විස්තර ටික. රයිට් දැන් ඇවිල්ලා තියෙනවා අපිට යන්න පුළුවන් බස් එක ඒ දවසට. එතකොට බස් දෙකක් පෙන්නලා තියෙනවා. අපිට යන්න ඕන බතුල්ලේ ඉඳලා ජැප්නවලට 6:20 බස් එකක් තියෙනවා. ඊට පස්සේ ආයි තියෙනවා ඊළඟ බස් එක 8ට යන එක. ඉතින් අපිට ඕනේ 6:20 යන එක තමයි සීට් එක බුක් කරගන්න. අපි ඒක කොහොමද කරන්න කියලා බලමු. අවශ්‍ය 28 වෙනි සීට් එක ජනලය අහිමි ඒක කරගන්න ඕනේ. ඉතින් සීට් ප්‍රමාණය පුළුවන්. අපිට සීට් එක අවස්ථාවේ තියෙන්නේ. හරි අපල් සර්ච් කරන අවශ්‍ය රිසල්ට් එක කොහොමද කියලා. ඊට පස්සේ ෆෝම් එකක් දෙන අපිට ෆිල් කරන්න. ෆෝම් එක ෆිල් කරාට පස්සේ I am not Robert කියන එක ටික් මාක් එකක් දාලා ඊට පස්සේ කන්ටිනියු කරන්න ඕනේ. ඊළඟට තියෙන්නේ අපිට කාඩ් පේමන්ට් එකක් කරන්න. එතකොට තමයි සම්පූර්ණව අපිට මේක ගෙවීම් කරන්න පුළුවන් නේ. මාස්ටර් කාඩ් එකක් හරි වීසා කාඩ් එකක් හරි පුළුවන් ඇඩ් කරන්න.
මගේ නම් Gmail එකට ඇඩ් කරලා තිබෙන නිසා කාඩ් එක පෙන්නනවා. ඉතින් මගේ කාඩ් වලින් එකක් දෙනවා. BOC එකේ අපිට එන මැසේජ් එකේ අංක 4ක කෝඩ් එක ටයිප් කරන්න. පේමන්ට් එක උනාට පස්සේ අපිට මේ විදිහට වෙල්කම් නෝට් එකක් එනවා. ඔයාලට මේක ස්ක්‍රීන්ෂොට් එකක් තියාගන්නත් පුළුවන්. නැත්නම් ෆෝන් එකට ඔයාගේ ෆෝන් නම්බර් එකට එනවා normal message එකක්. ඒකත් තියාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා බස් එකට ගියාට පස්සේ ටිකට් එක ගන්න පුළුවන් මේ ස්ක්‍රීන්ෂොට් ටික පෙන්නලා. වැඩිපුරම ඔයාගේ ෆෝන් එකේ මැසේජ් එක පෙන්නන්න. එතකොට වැඩිපුරම ලේසි. ඊට පස්සේ කොන්දොස්තර මහත්තයා ඔයාට ටිකට් එක දෙයි. يعني මේ විදිහට තමයි ඔයාලට මැසේජ් එක එන්නේ. ඔයාලට සුබ දවසක් වේවා.